හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් ගොඩ දවසකින් රසම රස ගේමාත් රෙසිපි එකක් තමයි අරන් ආවේ. මේක නෝම්බි කාලෙට මැද පෙරදිග රටවල් වල හදන රස කැවිල්ල. මම මෙතන අරන් තිනවා පිටි ග්‍රෑම් 300ක්, ඊස් තේ හැඳි එකමාරක්, සීනි මේස් හැඳි දෙකක්, බේකින් පවුඩර් තේ හැන්දා, කහ සහ ලුණු අවශ්‍ය ප්‍රමාණයට ගන්න. මම මෙතන චුට්ටක් කරන් තියෙන කහනම් ලුණුත් එහෙමයි, තෙල් මේස 3ක් විතර. ඊට පස්සේ ගන්න ඕනේ බාගෙට නිවිච්ච වතුර. ඒ කියන්නේ උයල් වතුර කලවම් කරන්න එපා. බාගෙට නිවර උණු වතුර ගන්න. මෙන්න මේ විදිහට හොඳට අතින් අනා ගන්න ඕනේ. දියාරු බැට එකක් නෙමෙයි, අම්මා කිව්වේ මෙන්න මේ විදිහට ඇදෙන නිකන් රබර් එකක් වගේ එන්න මේ විදිහට අනා ගන්න ඕන කියලා. ඉතින් මේක මගේ අම්මගේ රෙසිපි එකක් නිසා අම්මි කියන විදිහ තමයි මම මෙතන වැඩ කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අතින් මෙහෙම හදපුවාම බෝල් එකක් වලට වුණානේ, බෝල් එකක් එන විදිහට තමයි තියෙන පදම. ඊට පස්සේ ඒක විනාඩි 20ක් 25ක් විතර ඒක පිපෙන්න තියලා මේ විදිහට මම පැණි සීනි ග්‍රෑම් 150කින් විතර චුට්ටක් විතර කැරමල් කරලා අරගෙන ඒකට එනසාල් එතකොට දෙහි බිඳු කිහිපයක් දාලා මේ විදිහට පැණි හදාගෙන තියෙනවා. ඒක හදාගෙන ඉවර වෙනවත් එක්ක මේ විදිහට පිටි එකත් ගානට පිපිලා හොඳට තියෙනවා. ඉතින් මේ විදිහට පිටි එකට හොඳට අතට තෙල් ටිකක් ගාගෙන මෙන්න මේ විදිහට ඉබට තියාගෙන හොඳ තාච්චියක් ඒකට තෙල් සාමාන්‍ය ටිකක් වැඩිපුර දාගන්න. මේක ගැඹුරු තෙලේ බදින එක. ඔයාලට මේ විදිහට බෝල්ස් කඩලා හැන්දකට අරගෙන මේ විදිහට දාගන්න පුළුවන්. මේ තියෙන්නේ මම දාන විදිය. මේ තියෙන්නේ මගේ අම්මි තමයි මේක මට කරලා පෙන්නුවේ. ඉතින් ඔයාලටත් ඒක බලන්න මම ෂෙයා කරන්න තමයි මේකත් මම වීඩියෝ කරගත්තේ. ඉතින් යාට ගොඩක් මේක ලේසි කියලා කිව්ව මෙහෙම කරන එක. පළවෙනි පාර වැදගෙන අයින් කරලා ඊට පස්සේ දෙවෙනි පාර මෙන්න මේ විදිහට දෙවෙනි පාරත් හොඳට වැද ගන්න ඕනේ. එතකොට තමයි ක්‍රිස්පියට එන්නේ. ඊට පස්සේ අපි හදාගත්ත අර පැණියකටම තමයි මේ ගුලි ටික එකතු කරගන්නේ. මෙන්න මේ විදිහට. ඉතින් ලොකු ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. සාමාන්‍ය 100ක් විතර වගේ පුංචි පුංචි බෝල්ස් 100ක් විතර හදාගන්න පුළුවන්. හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. හදලා බලලා රසත් මට කියන්න. ඉතින් මාව සබස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් ඉන්නවා නම් මාව සබස්ක්‍රයිබ් කරගෙනත් යන්න. ඉතින් මට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.